ඒටොපික් එක්සීම. එහෙමත් නැත්නම් කුඩා ළමයින්ගේ ඇතිවන රක්තය කියලා කියන්නේ කුඩා කාලයේ ළමයින්ට ඇතිවෙන්න පුළුවන් සමය රෝගයක්. මේ පිළිබඳව ඔබට වැදගත් වෙන කරුණු කීපයක් The Skin Channel හරහා ඔබ වෙත ගෙන එන්න මම බලාපොරොත්තු වෙනවා. ඒටොපික් එක්සීම එහෙමත් නැත්නම් කුඩා ළමයින්ගේ ඇතිවන රක්තය කියන සමය රෝගය හැදෙන්න සාමාන්‍යයෙන් ජානමය බලපෑමක් සිදු වෙනවා. ඒ කියන්නේ එම දරුවාගේ දෙමව්පියන්ට හරි පවුලේ කෙනෙකුට හරි හතිය, ඇදුම, පීනස ඒ වගේම සමේ දද ඇතිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා නම් එම දරුවාටත් ඒටොපික් එක්සීම ඇතිවීමේ වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. ඒ වගේම මේ ඒටොපික් එක්සීමා වලට පාර කපන තවත් සමය ඇතිවෙන ප්‍රශ්නයක් තමයි මේ සමේ පිටතින්ම තියෙන ආවරණය. කියන්නේ අපි ඒකට ස්කින් බැරියර් කියලා කියා හඳුන්වනවා. ඒ ස්කින් බැරියර් එකේ තියෙන යම්කිසි වෙනස් වීමක්. අනේ වෙනස් වීම නිසා සම ඊටමත් වියලි ස්වභාවයක් ගන්නවා. ඒ වගේම ඒ ආරක්ෂාව නැති වෙන නිසා සම තුලින් විවිධ ආසාත්මිකතා ඇති වෙන්න පුළුවන් ද්‍රව්‍ය අපි ඒවට ඇලර්ජන්ස් කියලා කියනවා. මේ දේවල් සමේ චර්මීය කොටසට ඇතුල් වෙලා එතෙන්දී ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සමේ තියෙන ප්‍රතිශක්තිකරණය ඇති කරන යම් යම් වෙනස් වීම නිසා මෙම සමේ එක්සීමා එහෙමත් නැත්නම් රක්තය කියන එක ඇති වෙනවා. සාමාන්‍යයෙන් කුඩා ළමයින්ට මේක ඉතාමත් කුඩා කාලයේදීම මතුවෙන්න පුළුවන්. වයස මාස 3-4දී මේක මතුවෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට පොඩි ළමයින්ට ඒටොපික් එක්සීමා එක හැදෙනවා නම් අවුරුදු 5කට කලින් මේ තත්ත්වය මතුවෙනවා. නමුත් ඊට පසුව මතුවෙන අවස්ථා වුණත් නැතුව නෙවෙයි. මෙය ගැහැණු පිරිමි ભેදයකින් නැතුරව ඕන කෙනෙකුට හැදෙන්න පුළුවන් දෙයක්. දැන් අපි බලමු මොනවද මේ ඒටොපික් එක්සීමා රෝගයේ තියෙන රෝග ලක්ෂණ කියලා. මෙම ඒටොපික් එක්සීමා කියන එක විවිධාකාරයෙන් සම මත ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ළමයාගේ වයසේ හැටියට විශේෂයෙන්ම ඉතාමත් කුඩා ළමයින්ගේ ඇති වෙනකොට මේක මුහුණ දෙපැත්තේ ඇතිවන සුදු පැල්ලමක්, රතු පැල්ලමක්, එහෙමත් නැත්නම් බෙල්ලේ ඇතිවන කැසීමක් සහිත පැල්ලමක් විදියට ඇති වෙන්න පුළුවන්. ඊට වඩා වයස වැඩි වෙනකොට සාමාන්‍යයෙන් දන හිස, වැලමිට ආදී නැවෙන ස්ථානවල තමයි මෙම එක්සීමා තත්ත්වය මතුවෙන්නේ. ඒ වගේම මෙම එක්සීමා තියෙන අයගේ ඉතාමත් වියලි සමක් සහිත වෙනවා. සමේ සමහර විට කොරළ ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තද කැසීමක් ඇති වෙනවා. මේ කැසීමත් සමගම සමේ පැල්ලම් ඇති වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් දුඹුරු හමක් තියෙන අපේ රටේ අයට මෙම සුදු පැල්ලම් විදියට මතුවෙන්න පුළුවන්. නමුත් සමහර වෙලාවට මෙම පැල්ලම් රතු පාටටත් මතුවෙන්න පුළුවන්. මෙම එක්සීමා තත්ත්වය තවත් වැඩි වෙනකොට මෙම පැල්ලම් වල හැම ගැලවී යාමක්, ඒ වගේම සමහර වෙලාවට ඉස්ම ගැලීමක්, ඒ වගේම තුවාල වීමක් වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ වගේම තවත් කල්ගත වෙනකොට මෙම තැන්වල සමේ පාට තද පාටක් ඇවිල්ලා සම ඝන වීමක් සහිතව මෙම එක්සීමා තත්ත්වය තියෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට එක්සීමා කියන දේ, ඒටොපික් එක්සීමා කියන දේ එක එක ළමයාගේ වයසේ හැටියටත්, ඒ වගේම එක්සීමා එකේ ස්ටේජ් එකේ හැටියටත් රෝග ලක්ෂණ වෙනස් වෙන්න පුළුවන්. නමුත් පොදුවේ මේ සියලු දෙනාටම වියලි සමක් සහ තද කැසීමක් ඇති වෙනවා. ඒ වගේම තමයි මේ එක්සීමා කියන රෝගය නිරන්තරයෙන් නැවත නැවත මතුවෙන්න ප්‍රවණතාවයක් තියෙනවා. ඒ කියන්නේ එක කාලයක් බෙහෙත් කළ අඩු වුණාට පස්සේ නැවත කාලයක් ගියාට පස්සේ නැවත මතුවෙන්න පුළුවන්. මෙන්න මෙතනදී තමයි මෙම දරුවන්ට ඔබ ගෙදරදී කරන දේවල් වැදගත් වෙන්නේ. ඒටොපික් එක්සීමා තියෙන දරුවෙක් ගෙදරදී රැක බලාගන්නේ කොහොමද කියලා The Skin Channel හරහා මම කලින් වීඩියෝ එකකින් කතා කරලා තියෙනවා. ඒටොපික් එක්සීමා එහෙමත් නැත්නම් රක්තයේ තියෙන දරුවෙකුට කිසිම ක්‍රියාකාරකමකින් සීමා වෙන්න අවශ්‍ය නැහැ. විශේෂයෙන්ම ඔවුන්ගේ ක්‍රීඩා කටයුතු, ඒ වගේම පිහිනීම, අධ්‍යාපන කටයුතු ඕන දෙයක් මේ රෝගයත් සමගම කරගෙන යාමට අවකාශයක් තියෙනවා. දැන් අපි බලමු කොහොමද මේ ඒටොපික් එක්සීමා කියන එක අඳුරගන්නේ කියලා. ඔබේ සම්පිලිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකුට රෝගියාගේ රෝග ඉතිහාසය අහලා ඒ වගේම පරීක්ෂා කරලා බලලා මෙම රෝගය සාමාන්‍යයෙන් අඳුරගන්න පුළුවන්. ඊට පස්සේ ඒ සඳහා ප්‍රතිකාරවලට යොමු විය යුතු වෙනවා. මෙහිදී ප්‍රතිකාරවලදී මූලික දේ තමයි සමේ වියලි ගතිය අඩු කිරීම. ඒ සඳහා දරුවාට නිතරම මොයිස්චරයිසිං ක්‍රීම් එකක් භාවිතා කළ යුතු වෙනවා. ඒ වගේම දිනපතා දරුවා ස්නානය කරවීමත් වැදගත් වෙනවා. මේ පිළිබඳවත් අපි කලින් වීඩියෝ එකකින් විස්තරාත්මකව කතා කළා. ඊට පස්සේ එම එක්සීමා තියෙන ස්ථානවල
ආලේපන වර්ගයක්, ඖෂධීය ආලේපන වර්ගයක් භාවිතා කරනවා. සාමාන්‍යයෙන් මේක මූලික අවස්ථාවේ අපි ස්ටෙරොයිඩ් කියන ඖෂධය තමයි ලබා දෙන්නේ. ඉතින් මේ ඖෂධයේ විවිධ අතුරු ප්‍රතිඵල තියෙන්න පුළුවන් නිසා ඒවා හරියාකාරවල වෛද්‍ය අධීක්ෂණය යටතේ ඒ කියන ආකාරයට ආලේප කළ යුතු වෙනවා. ඒ වගේම තමයි මේ ස්ටෙරොයිඩ් ඖෂධය අඩුවෙන් භාවිතා කළොත් ඇත්තටම ඒකෙන් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඒ වගේම වැඩියෙන් භාවිතා කළොත් එතෙන්දී අතුරු ප්‍රතිඵල ලැබෙන්න පුළුවන්. අනේ ඒක නිසා තමයි ඔබ නිසි වෛද්‍ය මඟ පෙන්වීම ඇතුව මේ වගේ ප්‍රතිකාර කළ යුතු වෙන්නේ. ඊට පස්සේ එක්සිමා රෝගය අඩු වුණාට පස්සේ ස්ටෙරොයිඩ් ආලේපනයක් ආලේපනයෙන් ඊට පස්සෙත් ඒක දිගටම පවත්වාගෙන යාමට නැවතත් වෙනත් ආලේපන වර්ගයක් ආලේප කළ යුතු වෙනවා. ඒකත් ඔබට සම පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක්ගෙන් ලබා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ තවත් වැදගත් දෙයක් තමයි මේ කසන ගතිය අඩු කරන එක. ඒ සඳහා ශරීර අභ්‍යන්තරයට දෙන ඖෂධ ළමයාට ලබා දෙන්න පුළුවන්. මේ වගේ ආලේපන වලින් සහ මොයිස්චරයිසර්ස් වලින් එම දරුවාගේ තියෙන එක්සීමා තත්ත්වය අඩු වෙන්නේ නැත්නම් ඊළඟට ඊට එහා ගිය ප්‍රතිකාරයකට එම දරුවාට යොමු විය යුතු වෙනවා. එයින් එක ප්‍රතිකාරයක් තමයි බාහිරව කරන පාරජම්බුල කිරණ. එහෙමත් නැත්නම් හිරු එළියේ තියෙන UV කිරණ ආශ්‍රිතව කරන ප්‍රතිකාර වර්ගය. මේ ප්‍රතිකාර වර්ගයත් ඇත්තටම බාහිරව කරන ප්‍රතිකාර වර්ගයක් නිසා අතුරු ආබාධ වලින් තොරව යම්කිසි වයස් කාණ්ඩයක ඉන්න දරුවන්ට කරන්න පුළුවන් ප්‍රතිකාරයක්. ඒ වගේම ශරීර අභ්‍යන්තරයට ගන්න ඖෂධ වර්ගත් ඉතා කලාතුරකින් එන්නත් වර්ගත් මෙම එක්සීමා රෝගය සමනය කිරීමට යොදා ගැනෙනවා. සමහර අයගේ මතයක් තියෙනවා එක්සීමා එහෙමත් නැත්නම් රක්තය කියන එක හොඳ කරන්න හොඳ නැහැ. බෙහෙත් ගන්න හොඳ නැහැ. එතකොට ඒක හතියට හැරෙනවා කියලා. නමුත් මේක තනිකරම මිත්‍යා මතයක්. මෙහිදී සිදු වෙන්නේ මෙම එක්සීමා රෝග තත්ත්වයේ තියෙන අයට වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. හතිය ඇදුම වගේ දේවල්, පීනස, ඒ වගේම ඇස්වල එන ඇලර්ජික් කන්ජන්ක්ටිවයිටිස්, ඇස් කැසීම වගේ දේවල් හැදෙන්න. මෙන්න මේක නිසා එකම පුද්ගලයාට ජීවිත කාලයේ එක එක අවස්ථාවල මේ රෝග තියෙන්න පුළුවන්. මේකට අපි ඒටොපික් මාර්ච් කියලා කියනවා. මෙන්න මේක නිසා තමයි එක්සීමා තියෙන පුද්ගලයෙකුට සමහර අවස්ථාවලට හතිය වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. එහෙම මිසක් මේක එක්සීමා හොඳ කරාම හතිය හැදෙනවා කියන එක නෙවෙයි. ගොඩක් දෙනෙක් අපෙන් අහන ප්‍රශ්නයක් තමයි මොනවද මේ ඒටොපික් එක්සීමා? එහෙමත් නැත්නම් කුඩා ළමුන්ගේ තියෙන රක්තය වැඩි වෙන්න බලපාන සාධක කියලා. මානසික ආතතිය, ඒ වගේම සුරතල් සතුන්ගේ ලෝම, සමහර රෙදිවල තියෙන ලෝම වර්ග, සමහර සේදුම්කාරක, සපන් වර්ග, සමහර ආලේපන, ඒ වගේම පරිසරයේ තියෙන පරාග, මේ වගේ විවිධ දේවල් වලින් මේ එක්සීමා තත්ත්වය වැඩි වෙන්න පුළුවන්. ආහාර සහ එක්සීමා ගැන කතා කරනවා නම් ගොඩක් වෙලාවට ආහාර වලින් මේ එක්සීමා රෝගය වැඩි වෙනවා කියලා වෛද්‍ය විද්‍යාත්මකව සනාථ කළා නැහැ. නමුත් සමහර වෙලාවට සමහර ආහාර වර්ග වලින් මේ එක්සීමා රෝගය වැඩි වෙනවා කියලා දෙමව්පියන්ට අත්දැකීමෙන් තේරෙනවා නම් එම ආහාර මගහරවා ගන්න එක වැදගත් වෙනවා.